දැන් අපි අත්තනගල් ආසනේ ජනසත පෙරමුණ දේශපාලන පක්ෂයේ ටැක්ටරේ ලකුණෙන් අපි තරඟ කරන්නේ මේ අවස්ථාවේදී ජනතා සේවය කරන්න මිසක් ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්න නෙමෙයි. මේ අවස්ථාවේ අත්තනගල්ල ප්‍රාදේශ සභාවට තරඟ කරන ගරු කිත්‍රි චන්ද්‍ර කුමාර මැතිතුමනි, ඒ වගේම පත්වර ප්‍රදේශයේ තරඟ කරන රූපසිංහ මැතිතුමනි, ඒ වගේම වීරංගුල බල ප්‍රදේශයෙන් පත්වලා සිටින ආයස් කුෂාන්ත මැතිතුමනි, ඔබතුමාලගේ තරුණ කමෙන් තරුණ ජවයෙන් රටේ ජනතාවට සේවාවක් කරන්න ඕන. රටේ ජනතාවට සේවාවක් කරොත් තමයි රටේ ජනතාවට අපි ළඟ ඒ ජනතාව ළඟට යන්න පුළුවන් වෙන්නේ. දැන් බොරු කියලා නොයෙකුත් දේවල් කියලා කරලා ගත්තා රජයේ සමහර අය දැන් මුන්ට කරගන්න බෑ. දැන් ලාල් කාන්ත කියන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට රැකී උපාධිධාරී රැකී රසා දෙන්නේ නැල්ලු. ලාල් කාන්ත මහත්තයෝ මං අහන්න කැමතියි. තමුන්නාස්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ටික පාට බැස්වේ කැට හොල්ලා මේ ටික කරන්නද? ඊළඟට දැන් ආයක මන්ත්‍රණයක් කරනවා, අනිත් දේශපාලන පක්ෂයක් කරනවා, ආපස්සේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ළඟට ගිහිල්ලා ශිෂ්‍යෝ ටික පාට බස්සලා උද්ඝෝෂණ කරනවා, අපිට බලයක් දියන් මුන්ට බලය දුන්නට වැඩක් නැහැ, මුන් බලය අරගෙන ජනතාවට ප්‍රහාරල කරනවා, රැකී රසා දෙන්නේ නැහැ කියලා. කවුරුපත් උනත් කිසි කෙනෙක් ජනතාවගේ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න මුන්ට අබමල් රේණුවක මොලයක් නැහැ කියන එක මතක තියාගන්න. භික්ෂුන් වහන්සේලා කියන්නේ සියලු දෙනාගේ දේවල් අපි දන්නවා, සියලු දෙනාගේ කර්තව්‍ය අපි දන්නවා, සියලු දෙනාගේ අවශ්‍යතා මොකක්ද කියන එක අපි දන්නවා. ඒ නිසා මම කියන්නේ මේ අවස්ථාවේදී මතක තියාගන්න, අත්තනගල්ල ආසනයෙන් තමුන්නාන්සේලාගේ වටිනා ඡන්දය ටැක්ටරයට ලබා දෙන්න. අත්තනගල්ල ක්ලීන් කරන්න ඕන නම්, අත්තනගල්ලේ හොරු ටික අල්ලන්න ඕන නම්, අත්තනගල්ලේ ඉන්නවනේ යම් මගඩිකාරු ටිකක් ඉන්නවනේ මුන් ටික අල්ලන්න ඕන නම්, මුන්ට නීතියෙන් දඩුවම් කරන්න ඕන නම් බලය අපිට දෙන්න. බලය දීලා බලන්නකො එක දවසක් අපේ ජනසත පෙරමුණ මොකද්ද කරන්න කියලා. ටැක්ටරේ අනිවාර්යෙන් මේ අයගේ ප්‍රශ්න විසඳනවා කියන එක